ඒ මොනවද බෝතර හොයන්නේ? ඇයි මොකෝ මමනේ හොයන්නේ. අපි උදව්වක් කරන්න ඇහුවේඩෝ. හරි එහෙනම් ඔබ උදව් කරනවද? කරන්නම් ලොක්කා. හැබැයි ඉතින් උදව් කරලා පගාව එම ඉල්ලන්නේ නෑ නේද? අඩෝ කැමැත්තෙන් දෙන දෙයක් ගන්නවා මිස ඔය ජරාවද නෑ අපේ ළඟ. හරිද? එතකොට එදා අර උඹ මගේ රොටිය උදුරගෙන කෑවේ? ඒක වෙනම තියරියක් ලොක්කා. උඹ මෙතෙන්ට ආවේ මගේ වැඩේ කඩා කප්පල් කරන්න නේද? අඩෝ මේ දවස්වල මම උදව් කරන්නේ පැන දැනගනින්. උඹ ඡන්දේ ඉල්ලන්න නේද ලෑස්ති? පිස්සු දෙයක මං අපාය යන්න ලෑස්ති නෑ. එහෙනම් ඉතින් පළ දිව්‍ය ලෝකේ. එහෙ යන්න උඹත් එනවයි? මම මේක හොයාගෙනම එන්නම්. යකෝ ඔය හොයන දෙයක් අර ලයිට් එළිය තියෙන තැනට ගිහින් හොයපන්. මේ කරුවල මෙතන හොයලා වැඩක් නෑ. ඔව් හැබැයි ඒකත් ඇත්ත නේද? සිරිපාල මොකද්ද මේ මහ රෑ මෙතෙන්ට වෙලා කරන්නේ? මගේ මේ බීඩිය වැටුණානේ ඒක හොයන්නේ. සරපේකේම හිටියනම් බොයි බීඩි. සරපෙව බීඩිත් බොනවද? හෙට මම මේ හරිය උදුළු ගන්නවානේ. එතකොට ඔය බීඩිය හොයලා දෙන්නම්. දැන් යන්න කාමරේට. ඕකා ඔය මම බීඩි බොනවට තරහට උදල් ගන්නට හදන්නේ. ඇයි එතකොට බීඩිය උදැල්ලට අහුවෙලා තෑලිලා කුඩු පට්ටම් වෙලා යනවනේ. ඕකා උදළු ගන්නට ඉස්සෙල්ලා මන් මේ වල් ටික අතින් ගලවන්න ඕන. ඒ පාරෙන් බෝතන වල් ගලවනවද? මේ බීඩියක් නේද? අතන තිබ්බේ. මට හෙට ඉඳලා ඕන තරම් බීඩි බිව්ව හැකි. ඒ කොහොමද? ලොකු මාත්‍යා කිව්වා මෙතන වල් ටික ගලවපු එක හෙට ගෙදර යවනවා කියලා. නෑ නෙවෙයි ඔව්. අනේ එහෙනම් ඔය වල් ටික ගලවන්න මට දීපන්කෝ. බෑ මම තමයි මේ ටික ගලවන්නේ. අඩෝ එහෙම කරන්න එපා. මට දීපන් ගලවන්න. උඹ ඉතින් හොඳ එකානේ. නිකන් බෑ. හරි මං ගෙදර ගියාම උඹට අත්තිතරම් බීඩි ගෙනත් දෙන්නම්. ඕනේ. ඇයි? මට උඹ විශ්වාස නෑ. හරි එහෙනම් මේක තියාගනින්. එහෙනම් ගලවපන්. මේ ගිනි පෙට්ටියක් එහෙම නෑ. හරි මං හෙට ගෙදර ගියාම උඹට ගිනි පෙට්ටියක් ගෙනත් දෙන්නම්. එතකොට මං හෙට වෙනකම් මේක තියාගෙන ඉන්න ඕනද? නෑ උඹට ඕන නම් ගල් දෙකක් එකට පත්තු කරලා ගින්දර පත්තු කරගනින්. අම්මපා උඹේ මොලේ තමයි මොලේ. අයියකෝ මං ඒ කාලේ හොඳ විද්‍යාඥයෙක් ඉන්නේ. එතකොට උඹද ගල් දෙකක් එකට අතුල්ලලා ගින්දර පත්තු වෙන හැටි හොයාගත්තේ? ඔව්නේ මචං. එතකොට උඹ මෙහි ආවේ ඇයි? මචං මං සරමට යටින් සෝටක් අඳිනවනේ. ඉතින් ගින්දර හොයාගත්ත සතුටට සරම ගලවලා දාලා සෝට පිටින් දිව්වා. ඒ පාර මාර වැඩේ බං. එදා සෝට ඇඳ ගන්න අමතක වෙලානේ. පහුවදාම මම මෙහි